මගුලක්ද බබා ඉක්මනට එන්නකෝ. අම්මට සිරියකෝ කැබ් දෙක මේක පාට අරගෙනනේ. අරකට විතරනේ බැරිය මුන් දෙන එක පාට ඇවිල්ලා. මිස්ටර් සානක ඔයා නේද? ඈ? කවුද සානක? මොන සානකද? දසුන් සානකද? මම ඒ වගේ වෙනවද? දසුන් සානක කවුද කියලා නම් මන් දන්නේ නැහැ මහත්තයෝ. මගේ නම් කවුරුවත් නෙවෙයි. මේ සානක බ්‍රෝ කියලා කැබ් එක බුක් කරලා දැන් මහත්තයාද? මේ දැන් මම අර කොට්ටාවට යන්න. මහත්තයා කැබ් එක බුක් කරා. අනේ සෝරි මම නම් නෙවෙයි මේ පොඩ අහලා දාන්න මේ කිට්ටුපත් වෙන්නේ කවුරු ඇති. මම නෙවෙයි. මහත්තයා නෙවෙයිද? අනේ මන් දන්නේ මොන අල්ප ප්‍රාණ පටිපාටි රීපපටි ඇටකෙවලද මේ කැබ් එක දාලා තියෙන කියලා. මුගේ අම්මලාට හොදි බෙදන්න යකෝ දැන් මෙතන ඇවිල්ලා දැන් අපි ලොකේෂන් කියන්නේ මෙතන දැන් අපි ඇවිල්ලා මෙතන බගන්න ළඟ ඉන්නවනේ මුන් කැබ් එකට එනකම්. මහත්තයා නෙවෙයි නේ? නෑ නෑ පිස්සු. මට කැබ් දාසල් නේ. මම අතු කපන්නයි. නෝනා කතුර ටක් ගාලා කතුර. බලමු තෝ එකපාරක් කෝල් එකක් ගහලා. කෝල් එක ගන්න. ඔයා දන්නද සමහර උන් ඉන්නවනේ කෝල් දුන්න පස්සේ උන් ෆෝන් උස්සන්නේ නැහැ ෆෝන් ලොක් කරගෙන. ගන්න කෝල් එක ගන්න. රින්ග්ස් යනවා උස්සන්න. දන්නේ නැද්ද මහා කාලකන්ණිය උන් ඉන්නේ. මහත්තයා මේ මොකද හිතන්නේ මහත්තයාගේ ෆෝන් එක කොහෙද? මගේ ෆෝන් එක මේ සාක්කේ තිබ්බා. තිබ්බට මේකේ බැටරි බහලා දැන් මේ පැය 4ක් විතර ඉඳන් මේ දන්නද මේ පර ඇපල් එක චාර්ජර් ගහලාම තියෙනවා මල්ලි. අනේ සෝරි සර්. නෑ no worries. කැබ් එකක් දාලා මේ ලහුටු ලාකට ලොන්ත බරි වල් කොබෙයිටර් මේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මම කාලකන්ණිය වුන් සර් බල්බල්ලෝ. ඔය වගේ උන් ඉන්න. උන්ට කැබ් දාලා මම බලන්න සර් අපිට අස්තිය දෙනවනේ නිකන්. ඔන්න ඕක තමයි මේ රටට වෙලා තියෙන්නේ. එකෙක් ගියත් ආකල් බොන්නේ නැහැ. තව මිනිස්සෙක්ගේ ජීවිතේ වෙටනාකම රස්සාව වෙටනාකම මුන් දන්නේ. බල්බල්ලෝ. හරි සර්. මං එහෙනම් මේ යන්නම් ඈ. මේ ඔය මහත්තුරු දෙන්නගේ මේ කවුද සහනක කියන්නේ මේ කැබ් එකක් දාලා තියෙනවා කවුද දන්නේ? නෑ මම නෙවෙයි සහනක. දසුන් සහනකද? ඔයාටත් මාව මේ වගේ පේනවද? මෙයා සහනක නෙවෙයි. මෙයා සහනකත් නෙවෙයි, සහනක බ්‍රෝත් නෙවෙයි, මේ දසුන් සහනකත් නෙවෙයි, සහනක වීරරත්නත් නෙවෙයි. මෙයා මේ සහනක කියලා කෙනෙක්ව දන්නේ නැහැ. එහෙමයිනේ. සහනක කියලා කෙනෙක් මෙයාගේ නම ගෑවිලවත් නැහැ නේ. අනේ මන් දන්නේ නැහැ මල්ලි මේ උදේ ඉඳන් ඔන්ලයින් කැබ් ඩ්‍රයිවර්ස්ලා ඉල්ල මාවම හොයන සහනකම හොයනවා. මේ මොන්න මම සහනක නම් මම වැරදි. මේ මම මේ ගස් කපන්න ආපු එක මම දාපු කැබ් නැහැ මල්ලි. නෝනා හතුරු මරක් කොයි? ඒක නෙවෙයි මචං. ඔබට ට්‍රිප් එක කීයක් පෙන්නනවද? මට මචං 750 පෙන්නන්නේ. ඇයි? නෑ බං මට 755යි පෙන්නන්නේ. බලපන් මේ රුපියල් 5ට මේ මදන මෝදක ටොනිප්පියන් පලස්තර අවලමා කැබ් දෙකක් දාලා. යකෝ මොයිලාට තමයි ඉතින් මල්ල පනින්නේ නැද්ද කියපන්. ඒ කියන්නේ මචං උඹවත් දාලා තියෙන ඔය සානක කියන හාල් බරුවද? උඹගේ අම්මට යකෝ කැබ් දෙකක් මේ ඕට් මේව කළා දාලා ඉවරලා මම කැබ් දෙකේ කකුල් දෙක මෙහෙම තියාගෙන යන්නද? කවුද මූද සානක කියන්නේ? නෑ මෙයා නෙවෙයි සානක. ඒකට මචං රුපියල් 5ට නේ මේ සක්කිලි වැඩේ කරලා තින් තව 6ක් ගන්න තියෙන වෙලාවනේ මචං උඹට අපි හම්බ කරන් කන්නේ මේකනේ මචං. රුපියල් 5ට යකෝ මේ වගේ මේ බලුකුත්තර වැඩ කරන්නේ බල්ලෝ. ඒක නෙවෙයි මහත්තයා. මහත්තයාගේ නම මොකක්ද? වනිදු අසරංගි. මොන හුදකලා වල්ල පට නගර සභාවේ මැතිවරණ නේද මම මේ කියන්නේ මේ ඔක්කොම ක්‍රිකටර්ස්ලාගේ නම් නේ තියෙන දසුන් චානකලු වනිදු හසරංගලු මොකද්ද මේ ක්‍රිකට් කතන්දරේ? ආ ඒ කියන්නේ මේ අපේ අම්මයි තාත්තයි ජඩ ක්‍රිකට් ෆෑන්ස්ලා 96 ඉඳන් අර වර්ල්ඩ් කප් ඉදිනුවේ. ඉතින් ඒ කාලේ තමයි මම හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ මාමයි නන්දා තමයි මට පොඩ යුනික් නමක් හින්දා වනිදු හසරංග කියලා නම දාලා තින්නේ. ඈ බා උඹලා මම ඇට පිටින් ගහපු ලාකට ඔබට නම දාලා තියෙන්නේ මේ වනිදු හසරංග කියලා. කොහෙද යකෝ වනිදු හසරංග හිටියේ 96? යකෝ වනිදු හසරංග 96 මේ දනිස් දෙකෙත් නේ. එහෙමද? යකෝ මුට මගේ නමවත් හරියට දාගන්න බැරිලද? බල්ලෝ. මොනවා වුණත් මල්ලි බල්බල්ලාට මාමා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම. මාමාට වල්බල්ලා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම අනුමත කරන්න බෑ. මාමනේ. අම්මට වල්බල්ලෝ නෙවෙයි. මාමේ බල්බල්ලෝ නෙවෙයි. හරි මහත්තයා. මේ මොනවත් මේ අන්තිමේ අපිට තමයි කෙලවෙලා තියෙන්නේ. එහෙනම් වනිදු හසරංග මහත්මයා මේ අපි ගිහින් එන්න. හැබැයි ඔය මේ සානක කියන කව හම්බුනොත් ඌව මේ මතක් කරන්න පොඩ්ඩක්. ඒ උගේ අම්මව? ඔව් ඌවයි උගේ අම්මවයි මේ දෙන්න මතක් කරන්න. ආදරෙන් මතක් කරන්න. ඔව් එහෙනම් අපි ගිහින් එන්න. හරි සෙන්ගා. මේ හයිර කැන්සල් කරමු. පස්සේ මල්ලා මං අතක කොහේ හිටියා. එන්නම් ඈ. කොහොනෝන කතුර තාම කතුරාවේ නෑනේ. කොහෙද ඉතින් මොන කතුරද සානක තමුස් දැම්ම ටික වෙලා ආතිසි නම් ඉල්ලන්නේ. අපිට කොච්චර ඉඳද කියන මට වෙඩින් එකකට කැබ් එකක් දාලා කියලා. තමුසලා සානක හිටි වැඩ හරියට කරගන්න බැරි මහා ඔලොමොට්ටල පාකිස්තාන රට එළියේ පුරවන්න නම් එදා වගේ කැබ් දෙකක් කොහෙද කරපන්. මොන මගුලද නෝන කියන්නේ මේ කොහේ ඉන්න සානකෙක් කියනද? මම වනිදු හසරංග. ඈ මොකටද සානකේ තමුස් හේඩින් කරන මේ වනිදු හසරංග කියලා නමකුත් දාගත්තද කවුද ඒක වනිදු හසරංග කියන්නේ? මේ ගැනට මේ මිනිහ හොයාගන්න බැරිලා මේ කොහෙන් සානකෙක් ගන්න. මල්ල දන්නවලි මම වනිදු හසරංග. අර මං කිව්වා අපේ මම දාපු නම රෙද්ද කතුර කියන්නේ නේ.
තමන්ගේ මිනිහාගෙන බැරි ගෑනු බල්ලෝ බැල්ලියෝ බැල්ලියෝ ඊට පස්සේ සාරක කතුර කම්බලක කතුර කපරතක මම අහවල් එක. මොන කෙහෙල්ලවරකද ගෑනේ මේ කියන්නේ කොහින්ද සානකෙද මොන සානකෙද මොන සානක වගේ මේ මොකද සාරක තෝ කියන්නේ? අමුසල අඩු ගානේ සාක්ෂියක් තියෙනවා මම සානක කියලා ඔප්පු කරන්නේ ඒකෝ තෝගේ නම සාරක බ්‍රෝ නෙවෙයි මේ මගේ අතේ ඉන්න ළමයා තෝගේ මැරිච්ච වඳ පුංචි මගේ හොරමින් ජාගේද? මොකක්ද යකෝ තෝ තව සාක්ෂි ඉල්ලන්නේ? තෝ නෙවෙයි නේද සාරක බ්‍රෝ ආ සාලේ මැද දින කය හතර වෙඩින් ෆොටෝ එකකින් මහවත්ත කළු කුමාරයාද? මන් දන්නා සුවරකට තමුසේ එදා වගේ අනිවාර්යෙන් කැප් දෙකක් දාලා තියෙක තමයි තමුසේ මොකක් කර රංගනයක් දාන්නේ. තමුසේ කැප් දෙකක් දැන්න කැප් 100ක් හරි දාගන්නවා මම කියන පාරේ බස් එකේ. මේ මිනිහෙක් නම් කවදාවත් වැඩක් කරගන්නේ නැහැ. මොකද මන්ද මුට මේ සානක් කියලා නම දාන්නේ. සානක නෙවෙයි මුට දාන්නේ තිබේ ගොම්බාරක කියලා. තමුසේ ගොම්බාර දින තමයි දවසක සමාජයෙන් ගුටි කරනවා. යකෝ මේ අම්මට ඔන්න පොරවි රම් රකුසෝ හමු කැලෑවි දන්නේ නමු